සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් විගොමැටික්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම පොඩි ටියුටෝරියල් එකක් අරගෙන එනවා Word වල හරියට mail merge එකක් කරගන්නේ කොහොමද කියලා. සමහරක් අය නම් කොහොමද දැනට mail merge පාවිච්චි කරනවා ඇති. නමුත් මේක Word වල තියෙන powerful feature එකක්. ඒ කියන්නේ අපිට මේක හරහා පුළුවන් වෙනවා එකම document එක කොපි කරලා ඒක පොඩි ඩීටේල්ස් ටිකක් වෙනස් කරලා විශාල පිරිසකට යවන්න පුළුවන් විදියට හදාගන්න. විශේෂයෙන් මේක පාවිච්චි කරන්නේ බල්ක් ඩොකියුමන්ට්ස් හදාගන්න. උදාහරණයක් විදියට මම ගත්තොත් දැන් අපි හිතමු අපිට ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා නම් ඒකේ අපිට සර්ටිෆිකේට්ස් print කරගන්න තියෙනවා. අපි හිතමු 100 දෙනෙක්ගේ 200 දෙනෙක්ගේ සර්ටිෆිකේට්ස් print කරගන්න තියෙනවා. එතකොට මේ සර්ටිෆිකේට් එකට නම වැටෙන්න ඕනේ. එතකොට මේ නම සර්ටිෆිකේට් එකෙන් සර්ටිෆිකේට් එකට වෙනස් වෙනවා. එතකොට අපිට සර්ටිෆිකේට් එක ලස්සනට ඩිසයින් කරලා Word වලට දාලා අපිට අර නම විතරක් වෙනස් කර සර්ටිෆිකේට් 100 200 ජෙනරේට් කිරීමේ හැකියාව තියෙනවා mail merge කියන ෆීචර් එක හරහා. නැත්නම් එහෙම අපිට මැනුවලි මේ 100 200 ටයිප් කරන්න කොපි පේස්ට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ එකම සර්ටිෆිකේට් එක කිහිප දෙනෙක්ට ලබා දෙන්න යද්දි මේ ක්‍රමය හරිම පවර්ෆුල් වගේම ගොඩාක් ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අර රෙපිටිටිව් ඒ කියන්නේ නැවත නැවත කරන වැඩවල ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන්. ඒතර ඒ වගේම ඒ මං කිව්වේ සර්ටිෆිකේට්ස් හදන එකනේ. එතකොට ඊට අමතරව අපි හිතමු ට්‍රාන්ස්ක්‍රිප්ට් හදනවා නම් ලියුම් යවනවා නම් එතකොට ලියුම් කවර් හදනවා නම් මෙන්න මේ වගේ වදී අපි අර ඇඩ්‍රස් එකක් එහෙම නැත්නම් මොන හරි ඩීටේල්ස් ටිකක් වෙනස් කරලා සෑම ලියුමක්ම print කරගන්න සෑම ලියුමක්ම හදාගන්න වෙනවා නම් අන්න ඒ වගේ වැඩ mail merge හරහා කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට මම පාවිච්චි කරනවා මම මේ AI වලට කියලා හදාගත්ත පොඩි ලියුමක් සහ ඒකට අදාළ රෙසිපියන්ස්ලා කිහිප දෙනෙක්. එතකොට මම අද පෙන්වන්න යන්නේ කොහොමද මේ mail merge එක මේ ඩීටේල්ස් ටික පාවිච්චි කරලා කරගන්නේ කියලා. හරි. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ටියුටෝරියල් එකට යමු. ඉතින් පළවෙනියට ඕන මම Word open කරගෙන තියෙනවා. Word වල අපි ඉස්සල්ලාම කරගන්න ඕනේ අපිට අවශ්‍ය වෙන document එක හදාගන්න එක. මේ නිසා මම blank document එකක් අරගෙන ඉවර වෙලා මම කලින් type කරලා තියාගත්ත මෙන්න මේ වගේ මේ AI වලට කියලා ඇත්තටම මේක type කරගත්තේ මේ වගේ පොඩි ලියුමක්. ඉතින් මම මේක මෙහෙමම copy කරලා මෙතෙන්ට paste එකක් දාගන්නවා. හරි. එතකොට මම දැනට මෙන්න මේ ටික අයින් කරගන්න. නමුත් මේ උඩ කොටස මම ඉතුරු කරගන්නවා. මොකද මෙතන තමයි ලැබෙන කෙනාගේ විස්තර ටික දාන්න තියෙන්නේ. කියන්නේ recipient ගේ විස්තර ටික. ඊට අමතරව ඔයාලට මෙතන පේන ඇති dear කියලා දාලා first name කියලා එහෙම වැටලා තියෙනවා. මම මේ ටික දැනට අයින් කරගන්නම්. මේ විදිහට. හරි මම මේ තැන් වලට පොඩි ඉරි ටිකක් දාගන්නම් මේ විදිහට. right. මෙතකොට මේකේ මේ විස්තරය අනුව මේ මොන හරි amount එකක් ගෙවන්න කියලා තමයි අර pending amounts තියෙනවා නම් ඒවා ගෙවන්න කියලා තමයි මේ කිහිප දෙනෙක්ට යවන්නේ. එතකොට මම මේ ටිකත් මේ වගේ හදා ගන්නවා. right. එතකොට අපි හිතමු මෙන්න මේක තමයි මගේ letter එක කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ letter එක තනි paper එකකට එනවා නම් වඩාත් හොඳයි. දෙකකට එනවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් ගොඩක් වෙලාවට මේක වැඩි ලේසි තනි පේපර් එකකට එනවා නම්. ඒකට අපිට හරියටම දන්නවා අපි හිතමු මේක 10 දෙනෙක්ට නම් හදාගන්නේ අපිට finally letters 10ක් ඇවිල්ලා තියෙන්න ඕනේ papers එහෙම නැත්නම් pages 10ක. හරි. එතකොට මම මෙන්න මේ වගේ ලියුමක් ඉස්සෙල්ලා ටයිප් කරගත්තා. ඒතකොට ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඕන වැඩේ තමයි තමන්ට අවශ්‍ය ඩොකියුමන්ට් එක ඉස්සෙල්ලා හදාගන්න එක. අර හැමෝම දකින ඩොකියුමන්ට් එක හදාගන්න එක. නමුත් අර වෙනස් වෙන්න ඕන තැන් වලට මෙන්න මේ වගේ පොඩි හිස් තැන් ටිකක් හරි මොන හරි දාගෙන යන්න ඕනේ. ඒ රීප්ලේස් වෙන්න ඕන තැන් ටික ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරි. එතකොට මෙතනත් මගේ තිබිච්ච හින්දා මම මෙතනට පොඩි රිකැලිටියක් දාගන්නම්. මෙතනටත් දාගන්නම්. මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. මොකද කොහොමත් මේ තැන් වලට දේවල් ඇඩ් වෙන හින්දා. හරි. ඊට පස්සේ දැන් මං ගාව ඔන්න ලියුම තියෙනවා කියලා අපි හිතමුකෝ. දැන් ඊළඟට මට ඕනේ මේක යවන කට්ටියගේ විස්තර ටික. හරි. මේකෙදි මං කරන්නේ ඇත්තටම මේක ක්‍රම දෙකකට ඔයාලට කරන්න පුළුවන්. මං ඉස්සෙල්ලා යන්න මෙන්න මෙතෙන්ට. mailings කියන එකට යන්න. මේ mailings කියලා ටැබ් එකක් වෙනම ඔයාලට දීලා තියෙනවා Word වල.
එතකොට මේ මේලින්ග්ස් ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා start mail merge කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේක තමයි අපි ඉස්සල්ලාම දෙන්න ඕන කොටස මේ මේලින්ග්ස් වලට ගිහිල්ලා මෙතන මම තෝරනවා letters කියන එක. දැන්ටමත් ඒක තේරිලා තියෙන්නේ. එතකොට letters කියන එක මම තෝරනවා මොකද මම මෙතන යවන්නේ letter එකක් නිසා. එතකොට ඔයාලා certificate එකක් යවනවා නම් එහෙම නැත්නම් ඒ වගේ මොන හරි document එකක් හදා ගන්නවා නම් letters කියන එක ගොඩාක් දුරට ඒක හරියනවා. නමුත් අපි හිතමු email messages යවනවා නම් envelopes වල print කරනවා නම් මෙන්න මේ වගේ වැඩවලදී අපිට මේ වෙනත් option එකක් තෝරගන්න පුළුවන්. දැනට මම letters කියන එක තෝරන්නම්. එතකොට දැන් මෙතනදී අර මං කිව්වනේ මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. එතකොට මෙන්න මෙතන select recipients. එතකොට මම ඉස්සලා start mail merge වල letters තෝරගත්තා. ඊළඟට select recipients එකේ තියෙනවා options දෙකක්. type a new list කියලා තියෙනවා මෙතන option එකක්. ඊළඟට use an existing list කියලා option එකක් තියෙනවා. මේ දෙකේ තියෙන වෙනස තමයි මේ type a new list කියන එකේදී අපිට පුළුවන් අලුත්ම list එකක් අලුත්ම විස්තර ටිකක් මෙතන type කරලා දාගන්න. enter කරගන්න පුළුවන්. අපි හිතමු 10 දෙනෙක්ට යවනවා නම් ඒ 10 දෙනාගේ විස්තර ටික මෙතන type කරලා දාගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේදී මෙතනදී අපිට ඉතින් මේ ටික fill කරගෙන යන්න තමයි තියෙන්නේ. මෙතන මේ new entry කියන එක ඔබපුවාම ඔයාලට තව අලුත් එක්කෙනෙක්ගේ විස්තර ටික දාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මෙතන මේ columns ටිකක් පේන්නේ නැති. දැන් මේක table එකක් වගේ තියෙන්නේ. මේ columns වල ඔයාලට අවශ්‍ය details උත් තියෙනවා නැති ඒවත් තියෙනවා. ඉතින් එතන ඒ details අවශ්‍ය නැත්නම් අපි තුමු මෙතන දැන් මට මෙතන මේ වගේ මේ email phone numbers එහෙම ඕනේ නැත්නම් මෙන්න මෙතන customize columns කියලා තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් ඔයාලට අනවශ්‍ය columns ටික අයින් කරලා දාලා මේ වගේ මම click කරලා මේක delete කරන්නම්. එතකොට මේවා delete කරගන්න පුළුවන්. මේක මේ වෙලාවට විතරයි මේක delete වෙන්නේ. ඊළඟට මේ word close කරලා ආය ගද්දි ආය මේ ටික එනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය අලුත් මොන හරි column එකක් තියෙනවනම් මෙතන add කියන එකට ගිහිල්ලා column එකේ නම දාලා අපි හිතමු NIC වගේ එකක් දානවා නම් දාලි වල ඕකේ කරන්න පුළුවන්. එතකොට ඒක ඔයාලට මෙතනට ගත්ත හැකි. නමුත් මේ ක්‍රමේදී තියෙන එකම ගැටලුව තමයි අර මේ details ටික type කරගන්න යම් වෙලාවක් යනවා. ඉතින් ඔයාලට දැනටමත් list එකක් එහෙම හදාගෙන නැත්නම් ඒ කියන්නේ එහෙම details ටිකක් ඔයාලා ගාව නැත්නම් මේ ක්‍රමයට තමයි යන්න වෙන්නේ. ඊළඟට මේක වඩාත් ලේසි කරන ක්‍රමය තමයි ඒ කියන්නේ මේ ටික type කරගන්න යම් වෙලාවක් යනවනේ. දැන් අපි 100 දෙනෙක්ගේ details නම් ඉතින් 100 දෙනාගේම details මෙතන type කරගන්න වෙනවා. right. එතකොට මේක තමයි එක ක්‍රමයක්. ඉතින් අනිත් ක්‍රමය තමයි use an existing list කියන එක. ඉතින් ගොඩාක් වෙලාවට දැන් මේ mail merge කියන එක ගොඩක් ඔය institutes වල companies වල පාවිච්චි කරන හින්දා එයාලා ගාවත් දැනටමත් බොහෝ වෙලාවට දැනටමත් list එකක් තියෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් use an existing list කියන option එක පාවිච්චි කරන්න. මෙතනදී මම කරන්නේ Excel වලින් හදා ගන්නවා මෙන්න මේ වගේ පොඩි list එකක්. එතකොට මේ Excel වලින් හදාගත්ත list එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාලට පළවෙනි option එක විදිහට කෙලින්ම මේ විස්තර ටික type කරගෙන යන්න පුළුවන්. type a new list කියන එක පාවිච්චි කරලා එහෙම නැත්නම් use an existing list කියන එක පාවිච්චි කරලා මේ වගේ දැනටමත් Excel sheet එකක save කරලා තියෙන data ටික පාවිච්චි කරන්න පුළුවන් මේ letter එක යවන වැඩේට. ඉතින් මේක තමයි ගොඩක්ම efficient ක්‍රමය. මොකද මේක දැනටමත් අපි ගාව තියෙන නිසා. ඉතින් සමහරක් companies වල system එකකින්ම මේක generate කරන ගන්නවා output එකක් විදිහට report එකක් විදිහට මේවා generate කරන අවස්ථා තියෙනවා. නැතත් සමහරක් companies වල ඉතින් Excel sheet කියන ඒවා පාවිච්චි කරන නිසා office එක ඇතුලේ ගොඩක් වෙලාවට මේ details තියනවා වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ළමයින්ගේ විස්තර ටිකක් නම් ගොඩක් වෙලාවට Excel එකක දාලා තියනවා වෙන්න පුළුවන්. එතකොට Excel sheet එකකට අපිට මේ data ටික ගොනු කරගන්න පුළුවන් වුණොත් එම වැඩේ තවදුරටත් ලේසි වෙනවා. ඒක ඉතින් ඒ වෙලාවෙම කරන්න අවශ්‍ය නැහැ. පරණ sheet එකක්, ඒ කියන්නේ පරණ වෙලාවක ඊට කලින් වෙලාවක කරපු එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න මම හදාගෙන තියෙනවා Excel sheet එකක first name last name company address මේ විස්තර ටික දාලා due date එකක් දාලා හදලා තියෙන මෙතන dollars වලින් තියෙන්නේ. මේකත් මම AI වලට කියලා මේ පාඩමට අවශ්‍ය වෙන හින්දා මම මේ AI වලට කියලා හදාගත්තේ මට මෙහෙම 10 දෙනෙක්ගේ list එකක් දෙන්න කියලා.
රයිට්. එතකොට දැන් ඔන්න ඔය වගේ ලිස්ට් එකකුත් ඔයාලට තියෙනවා Excel වල. ඊළඟට Word වල මේ වගේ ලියුමක් තියෙනවා. හරි. එතකොට මම mail merge වලට ගිහලා ඉස්සෙල්ලා වගේ letters තෝරලා තියෙන්නේ. දැන් මම යනවා එතකොට type a new list නෙමෙයි මම යන්නේ use an existing list කියන එකට. හරි. මේකට ගිහිල්ලා මම තෝරගන්නවා desktop එකේ තියෙන මෙන්න මේ mail merge practice කියන එක මම ගන්නවා. දැන් මෙතන මේක ගත්තාම මේ මගේ ෆයිල් එක mail merge practice data කියන එක Excel ෆයිල් එක. මේකේ දැන් සමහරක් වෙලාවට අපි ගාව තියෙන්න පුළුවන්. දැන් අපි ඉන්ස්ටිටියුට් එකේ හරි මේ වගේ කම්පැනි එකක මේක යූස් කරද්දි මෙතන තවත් sheets දාලා තියෙන්න පුළුවන්. multiple sheets තියෙන්න පුළුවන් එකම ෆයිල් එක ඇතුලේ. මෙන්න මේ නිසා මෙයා මෙතන ඔප්ෂන් එකක් මට දෙනවා. දැන් මම අර ෆයිල් එක තෝරපුවාම මෙන්න මෙතන mail merge එකේ මට තෝරන්න දෙනවා මොන ෂීට් එකද මේකට පාවිච්චි කරන්න කියලා. කියන්නේ මේ වැඩේට මොන ෂීට් එකේ dataද use වෙන්න ඕනේ කියන එක. හරි. එතකොට ඔන්න මම තෝරගන්නවා. දැන් මෙතන නම් එක ෂීට් එකයි තියෙන්නේ. නමුත් ෂීට්ස් කීපයක් තිබ්බොත් මෙතන ඒ ටික පෙන්නනවා. එතකොට ඔයාලා නිවැරදිව ඒ අදාළ ෂීට් එක තෝරගන්න ඕනේ. මොකද ඒ ෂීට් එකේ තියෙන data ටික තමයි මෙයා fill කරන්න ගන්නෙ. හරි. එතකොට ඔන්න මම මේක තෝරගන්නවා. ඕකේ කරනවා. ඕකේ කරයින් පස්සේ මෙන්න මෙතන තව දේවල් ටිකක් ඇක්ටිවේට් වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේක insert merge field කියන එක. හරි. එතකොට මම දැන් මෙන්න මෙතන insert merge field කියන එකට ගියාපුවාම මේක මේ යට කොටස මේකේ buttons දෙකක් අතරම තියෙනවා. මේ යට කොටස ක්ලික් කරපුවාම මට දකින්න පුළුවන් ඔන්න අර මං Excel එකේ දාලා තිබිච්ච columns ටික මෙතන මෙයා පෙන්වන්න ගන්න automatically. දැන් මේක ඇත්තටම මෙහෙම වෙන්නේ මෙයා මේකේ පළවෙනි row එක දැන් මම මේ විදිහට හදාගෙන තියෙන ඉඳ පළවෙනි row එක තමයි යා ගන්නෙ අර column names ටික තියෙන row එක විදිහට. එතකොට සමහරක් Excel sheets තියෙන්න පුළුවන් පළවෙනි row එකේ මෙහෙම කිසිම විස්තරයක් නැහැ. දෙවෙනි row එකේ තමයි විස්තර ටික තියෙන්නේ. එතකොට ඒ වගේ තැන්වලදී ඔයාලා ඒ Excel sheet එක මේකට ගැලපෙන විදිහට පොඩ්ඩක් ෆෝමැට් කරගන්න එහෙම නැත්නම් ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. ඒත් එක මේ විස්තර අතර සමහරක් විට හිස්තැන් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතනින් අපි තුන් මෙයයි අතර හිස්තැනක් තියෙනවා කියලා. එතකොට එහෙම හිස්තැනක් තිබ්බොත් එහෙම ඒකත් එයා රෙකෝඩ් එකක් විදිහට ගන්න. එතකොට අනවශ්‍ය ලෙටර් එකක් එතනට එන්න ගන්නවා. ඉතින් ඒ වගේ මේක පොඩ්ඩක් ක්ලීන් කරගලා මේ විදිහට හදා ගන්න ඕනේ. හදාගත්තයින් පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. පාවිච්චි කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ලිස්ට් එක තියෙනවා. ඔන්න මම ඒක දැන් ඉන්ක්ලූඩ් කරගෙන තියෙන්නේ. දැන් මේකෙන් මට පුළුවන් මෙන්න මේ columns ටික මෙතෙන්ට add කරගන්න. හරි. එහෙනම් මම මෙතෙන්ට දාගන්නවා ඉස්සල්ලාම. බලමු මේකේ කොහොමද තිබ්බේ කියලා. මම මේ notepad එකෙන් ගන්නේ. company name, first name, last name, address ඔය ටික තියෙනවා. හරි. එහෙනම් මම මෙතන ගන්නම් company කියන එක ගත්තා. ඊට පස්සේ shift එකයි enter එකයි ඔබනවා මම මෙතන. enter එක ඔබන්නේ නැහැ. මොකද enter එක එබුවොත් එහෙම ඒක අලුත් paragraph එකක් විදිහට තමයි word වල ගන්නෙ. සාමාන්‍ය shift එකයි enter එකයි තමයි මම ඔබන්නේ. මොකද එතකොට මේ ඔක්කොම එකම paragraph එකේ තියෙන items විදිහට තමයි ආ ගන්නෙ. හරි. එහෙනම් ඔන්න first name එක දාගත්තා. space එකක් තියලා last name එක දාගන්නවා. එතකොට මෙතනදී ඇත්තටම මේ වෙන්නේ මෙයා පොඩි මේකට අපි කියන ඇත්තන place holder එකක් කියලා මෙයා පොඩි mark එකක් දාගන්නවා. right මෙතෙන්ට තමයි company වැටෙන්නේ. මෙතෙන්ට first name එක මෙතෙන්ට last name එක කියන ඒවා ටික එයා වැටෙන්න ඕන විදිහ තමයි මේ දාගෙන යන්නේ. එතකොට මට අවශ්‍ය විදිහට මේක format කරගන්න මට අවශ්‍ය place holders ටික මම දාගෙන යනවා. ඊට පස්සේ මෙතන address කියන එක දාගන්නවා. කම එකක් දාලා shift එකයි enter එකයි ඔබලා city එක මන් දාගන්නවා. හරි. මොන විදිහට තියන්න? මෙතනත් කම එකක් දාගන්නම් මෙතනත් දාගන්න. right ওই විදිහට මම මේක දාගත්තා කියලා හිතමුකෝ. දැනත් මේ විදිහට පොඩි space එකක් තියාගන්න. ඊට පස්සේ dear කියලා දාලා තිනවා. මෙතන මම first name එක දාගන්නම් මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන මම හිස්තැන් ටිකක් තියාගත්තා. your current balance is due current balance due is කියලා තියෙනවා. මම මෙතනට amount due කියන එක දාගන්නවා. ඊට පස්සේ before කියලා තියෙනවා. මෙතන due date එක දාගන්න තියෙන්නේ. right. ඔන්න ඔය විදිහට දාගත්තා. ඊට පස්සේ මේකේ තවත් තැන් නම් fill කරන්න නැහැ.
රයිට් එතකොට ඔන්න ඔය වගේ මං මේ කොලම්ස් ටික මේ විදිහට දාගත්තා. එතකොට මෙයා කරන්නේ මේ තැන්වලට අර කොලම්ස් යටතේ තියෙනවනේ දැන් මොකක් හරි ඩේටා එකක්. ඒ ඩේටා එක ආදේශ කර මේ තියෙන රෙකෝඩ්ස් ප්‍රමාණයට මේ තියෙන රෝස් ප්‍රමාණයට එයා එකින් එක ලියුම් ටික හදාගන්න එක. හරි. එතකොට ඔන්න ලියුම ටයිප් කරා. මේ merge fields ටික දාගත්තා. දාලා ඉවර වෙලා ඔන්න මට අවසානයට කරන්න ඉතින් දැන් මෙතන වලට තව දෙයක් කරන්න පුළුවන්. preview results දෙන්න පුළුවන්. මම මේක එබුවොත් එහෙම මට බලා ගන්න පුළුවන් ඔන්න පළවෙනි එක්කෙනාගේ විස්තර ටික මෙතන ආදේශ කරලා පෙන්නනවා. ඔන්න මම මේක off කරා on කරා. ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟ අයගේ විස්තර මට මෙතන next කර බලන්න පුළුවන්. මේ තාම අපි මේක ෆයිනල් ඩොකියුමන්ට් එක හදලා නැහැ. නමුත් ප්‍රිවිව් කරලා බලන්න පුළුවන් අපිට හරියට ඒවා එනවද මොකද සමහර කෙට මෙතන ආදේශ වුණයින් පස්සේ මේ ලෙටර් එකේ තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. right එක දෙයක් දැන් මට මෙතන පේන්න ගන්නවා. ඒක තමයි මෙතන balance due is කියලා මෙතන කිසිම මේ currency එකක් පෙන්වන්නේ නැහැ. හරි. එතකොට ඔන්න එතනදී මට මේකට මම ඩොලර්ස් තිබිච්ච හින්දා මම දැන්ට ඩොලර්ස් දාගන්න ඩොලර් සිම්බල් එකක් ඉස්සරහින් දාගත්තා. හරි. දැන් ප්‍රිවිව් කරලා බලද්දී ඔන්න මට පේනවා මෙතන ඩොලර් සිම්බල් එක වැටෙනවා. right. එතකොට ওই විදිහට මට බලා ගන්න පුළුවන් රිසල්ට්ස් ටික ප්‍රිවිව් කරලා. එතකොට මෙතන ප්‍රිවිව් එකක් විතරයි තියෙන්නේ. මේක ෆිනිෂ් කරගන්න මම මේ අන්තිමට තියෙනවා finish and merge කියලා. මෙතනට යනවා. මෙතනට ගිහිල්ලා edit individual documents කියන එක දෙන්න. තව ඔයාලට options තියෙනවා print documents, send email messages මේවා තියෙනවා. නමුත් මේක දෙන්න. මේක දුන්නාම ඔයාලට මෙන්න මේ වගේ තව පොඩි window එකක් එනවා merge records කියලා. මම මෙතන all කියන එක select කරලා දෙනවා. මොකද මට කොහොමත් ඔක්කොම ඒවා ටික අවශ්‍ය වෙන හින්දා. නැත්නම් ඉතින් ඔයාලට එක්කෙනෙක් විතරක් ඕන නම් එක්කෙනෙක්ගේ එක ගන්න පුළුවන් current record කියන එක. එහෙම නැත්නම් from to කියලා ඔයාලට තෝරාගත්ත පිරිසක් විතරක් දෙන්නත් පුළුවන්. right. මම මෙතන okay එක click කරනවා. ඔන්න okay එක click කරායින් පස්සේ දැන් මට ලැබෙනවා අලුත් document එකක්. අලුත් document එකක් ලැබෙන්නේ. දැන් ඔන්න ඔයාලට පේන ඉතින් මම පල්ලෙහාට ගිහිල්ලා පෙන්නද්දි මේ අයගේ විස්තර ටික රීප්ලේස් වෙලා දැන් මට ලියුම් 10ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මට මේක දැන් Word document එකක් විදිහට තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක PDF එකක් කරලා හෝ එහෙම නැත්නම් company එකේ print එකක් තියෙනවා නම් print එකට කෙලිම මේක යවන්න පුළුවන්. pages 10 print වෙලා එනවා ලස්සනට. එතකොට අර මං කිව්වේ තනි page එකකට මේක ගන්න පුළුවන් නම් හොඳයි කියලා. එතකොට ඒකේ වාසිය තමයි මේ තියෙන්නේ. ඉතින් pages දෙකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න ඔය විදිහට ඊටාම පහසුවෙන් අපිට mail merge එක හරහා ලියුම් set එකක් හදාගන්න පුළුවන්. එතකොට මෙයාලගේ details ටික විතරක් වෙනස් කර එකම body එක තියෙන නමුත් අර වෙනස් වෙන්න ඕන තැන් කිහිපයක් වෙනස් වෙලා අපිට ලස්සන්ට ලියුම් set එකක් ඇවිල්ලා තියෙන. ඉතින් මෙතන මම 10 දෙනෙක් විතරයි පාවිච්චි කරේ. නමුත් මේක ඔයාලට ඕන තරම් ප්‍රමාණයකට හදාගෙන යන්න පුළුවන්. 1000ක් වුණත් මෙතන හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ වගේම ඔයාලට certificates තියෙනවා නම් එතකොට ඒ certificate එකත් මේ විදිහටම දාලා ළමයින්ගේ විස්තර ටික වෙනම Excel sheet එකකට අරගෙන ඉවරලා එතන නම් මෙච්චර විස්තර දාන්න දෙයක්වත් නැහැ. certificate එකේ තියෙන නම විතරනේ වෙනස් වෙන්නේ. එතකොට ඒ නම විතරක් මේ වගේ Excel sheet එකකට අරගෙන ඉක්මනින් ඔය වගේ merge කරගන්න පුළුවන්. එතකොට මම මේ ඉක්මනින් පෙන්නුවේ කොහොමද mail merge එකක් කරගන්නේ කියලා. මං හිතනවා ඔයාලට මේකෙන් යම් idea එකක් ලැබෙන්න ඇති. mail merge එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් comment එකක් දාන්න. එතකොට මං පුළුවන් වෙලාවකදී ඒකට reply එකක් දානවා. අනිවාර්යයෙන්ම reply එකක් දානවා. මට free time එකක් set වෙච්ච ගමන් ඒ ටිකට ඔක්කොම replies දාගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි Word වල mail merge එකක් කරගන්නේ. ඉතින් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. මම ඔයාලට මේ Word file එකයි Excel file එකයි link කරලා තියන්නම් description එකේ. එතකොට ඔයාලට මේ මම පාවිච්චි කරපු Word එකයි Excel එකයි ගන්න පුළුවන්. තවත් විශේෂ කාරණයක් තියෙනවා. දැන් මෙතන මට හැදෙන්නේ මේ letters 1 කියලා වෙනම Word document එකක්. අර original එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ තමයි original file එක. මෙතන ඔයාලට බැලුවොත් පේනවා මේක තමයි හැදිලා ආපු එක. ඒතකොට මට මේකේ මොකක් හරි වැරද්දක් දැක්කොත්
මේක ක්ලෝස් කරා සේව් කරන්න නැතුව ක්ලෝස් කරා මෙතන ඒ වෙනස කරා ආය finish and merge edit individual documents all කියලා දීලා ආය හදාගන්න පුළුවන්. ඒත් ඔය වගේ මට වෙනම ડોකියුමන්ට් එකක් තමයි මේ මේල් මර්ජ් වලදී මේ වගේ වැඩකදී ලැබෙන්නේ. ඒ හින්දා අර ඔයාලා මේල් මර්ජ් එකට පාවිච්චි කරපු ඔරිජිනල් ડોකියුමන්ට් එකේ වෙනසක් කරලා ඕනනම් ආයෙ මේවා හදාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලට මේ ડોකියුමන්ට් එක සේව් කරලා තියාගන්නත් පුළුවන්. පස්සේ කාලයකදී ආයෙ මේ වගේම වැඩක් කරන්න ඕනේ වුණොත් ඔයාලට මේ ડોකියුමන්ට් එකම යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට මේල් මර්ජ් එකක් කරගන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාන්න මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒත් එක මම මේ Word file එකයි Excel එකයි ඉස්සලා කිව්වා වගේ description එකේ දාන්නම් ඔයාලට download කරගන්න. එතකොට ඔයාලා try කරලා බලන්න. මේක විශේෂයෙන්ම ඇත්තටම ඕන වෙන්නේ ඔයාලා කොහේ හරි company එකක වැඩ කරනවා නම් institute එකක ඉන්නවා නම් මේ වගේ අර bulk documents යවන්න වෙන අවස්ථා තියෙනවා නම් මේක ගොඩාක්ම කාලේ ඉතුරු කරගන්න පුළුවන් ටෙක්නික් එකක්. ඉතින් try කරලා බලන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඒත් එකම මොන හරි suggestions තියෙනවා නම් මේ වගේ tutorials වලට suggestions උත් ඔයාලට දාන්න පුළුවන් comment එකක් විදිහට. එතකොට ඉස්සරහට ඒවට අදාළ videos මම හදනවා. ඉතින් මේක try කරලා බලන්න. comment එකක් දාන්න. අනිත් අයට බලන්න මේක share කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.